Hello guys, පස්සෙත් කයි මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්න ඉතින් යාළුවනේ. අදත් අපි ගේම් ප්ලේ වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනත් තියෙන්නේ. අද අපි බලන්න යන්නේ ඉතින් යාළුවනේ ගිග්‍රි පාක් එක තමයි. පියන් ඔයාට පාළුයිද? පාලන යාළුවනේ මේ ඇඩ් යන එක නම් ඔයාට ගැළපෙනම කෙනා AI තාක්ෂණයෙන් හොයලා දෙන අලුත් මැප් එක Phase Zone. ආඩි යාළුවනේ ඉතින් අපි දැන් තමයි ගේම් එකට ආවේ. යාළුවනේ අපි යන් ෆේක් ගිග්‍රි පාක් එක බලන්න. මෙතින් තියන්නේ අපේ නුවරේ ටවුන් එක තමයි. ඔයාලට පේනවා ඇති ලස්සන තියෙන ගැම්මම. යාළුවනේ පාරේ විනීතව යන්න ඕනේ. නැත්තම් දඩ ගහන පොලිසියෙන් යාළුවනේ. ගැම්මට යන්න ඕනේ. රෝන් සයිඩ් ගියාම යාළුවනේ පොලිසියෙන් දඩ ගහන්න නැත්තේ. හින්දා යන් අපි ගැම්මට පස්සේ හරලා ගම අපි ගැම්මෙන් යනවා. ඉතින් යාළුවනේ අපි ගිග්‍රි පාක් එක පාරට දාගත්තා. යාළුවනේ සුපිරියක් තමයි ඉතින් යාළුවනේ DC ගේම් එක නම් කතරගම අප්ඩේට් එක තව දුන්නේ ඉතින් යාළුවනේ අප්ඩේට් එක දුන්න ගමන් මම ඔයාලට ගේම් ප්ලේ වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්. යාළුවනේ ඕ කැලේ යන්න එපා. පස්සේ පාරේ යන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා තාමත් මගේ වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න යාළුවනේ. අනිත් යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි ගිග්‍රි පාක් එක ගාවට ආවා. ඉතින් යාළුවනේ යන්න අපි ගිග්‍රි පාක් එක ගාවට යනවා බස් එක. ඉතින් බස් එක රිවර්ස් කරන්න ඕනේ දැන්. තාම ටිකකින් එළේ යාළුවනේ බස් එක. වැවේ යාළුවනේ. ඉතින් යාළුවනේ අපි ගැම්මට දාලා බස් එක පිටිපස්සට ගමු. හරි යාළුවනේ අපි දැන් බස් එකෙන් බහිමු. ගැම්මෙන් ඩ්‍රයිවරයා බස් එකෙන් බහිනවා. ඉතින් යාළුවනේ යන්නේ දම් රජිනකේ ඩ්‍රයිවර් මහත්තයා. යාළුවනේ දවල්ට ලයිට් දාන්න තමයි අපි යන්නේ. යාළුවනේ අපිට ඈතින් පේන ලස්සන කැලෑවක් වගේ එකක්. මෙතන අපිට පේන චූටිම චූටි ගිග්‍රි වැව අපේ. ඒතකොට යාළුවනේ යාළුවනේ මම බස් එකෙන් වැටුණා. වැවට වැටුණා. සෝරි ඉතින් ඈ. ඉතින් යාළුවනේ බස් එක වැවටම දාලා තින්නේ පේනවනේ ඔයාලට. ගැම්මක් තමයි ඉතින් අල්ලන්නේ. ඉතින් යාළුවනේ ළඟදිම ගේම් ප්ලේ වීඩියෝ එකකින් හමු වෙමු කියලා. අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. Goodbye.